මේකට වග කියන්න ඕනේ කණ්ඩායම් පහක් ඉන්නවා. එක හාමුදුරු එක හාමුදුරුවරු මේ අපරාධවලට වග කියන්න ඕනේ එක හාමුදුරුවරු, දෙක පාලකයෝ, තුන රාජ්‍ය සේවකයෝ, හතර මාධ්‍යවේදියෝ. මේ අටවාගෙන ඉන්නේ මෙව්වා. අටවාගෙන ඉඳලා ඕවා ගෙනහිල්ලා ඉවරලා කෑලි 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 කපලා එව්වාට නරකාදී රූපරාමු ඔබලා කාන්තාවක් උදාහරණයට අරන් කියනකොටම නිර්වත් රූපයක් දානවා ගෑණියෙක්ගේ. දාලා මේ ධර්ම දේශනාවේ කෑල්ලක් දානවා. කාග මහාඳුරෝ මෙසේ කීවා. මේක වගේ ගොනෙක් ඉන්නවද? බූවල්ලෙන් තලන්න ඕනනේ මෙවුන්ට. මෙවුන් තමයි ජාතියම අවුස්ස උලුප්ප වෛරක්කාරයෝ බිහි කර අපරාධකාරයෝ බිහි කර කෑවේ මෙවුන්. මාධ්‍යවේදියෝ හැටියට. මාධ්‍ය ආචාර ධර්ම කියලා જાතියක් තියෙනවානේ. මාධ්‍ය සාර ධර්ම තියෙනවා. ඒ මාධ්‍ය සාර ධර්ම, මාධ්‍ය ආචාර ධර්ම ගරු කරමින් ලෝකයට ඵලදායි ධනාත්මක තොරතුරු සම්පාදනය කරන්නට බැරි නම් ඒක නොකර ඉන්න ඕනේ. බනට කුණු හරපමුණක් නැතුව. එහෙම වල් ගති තියෙනවා. මම එක දවසක් කුඩු කරලා විසිකණ්ඩත් හැදුවා එකෙක්ගේ එකක්. මං කැමතිම නෑ හඳුන්නේ. මං කැමතිම නෑ. ඔය අපි කොච්චර කියලා දීලා ලැජ්ජ බය ඇති කරවලා යවුවත් අර පෙරේත ගතිය එනවා. නරියාට සිංහ හං පෙරෙව්වට පුතා 60ක් පෙරෙව්වත් නරි ගතිය ආපු ගමන් ඒකහූ කියනවනේ. ඒක සිංහ සෙයියා පවත්තයිද? නෑ ඒක නරි ගතියට හූ කියනවා. උගේ හැටි. එහෙනම් මේ ලංකාවේ ආකල්ප වෙනස් කරන්න හැම ගහලා මාරු කෙරුවත් බෑ. ඒ තරම්ම පළපැදියම් වෙච්චි ජරා ජීර්ණ වෙtti නීතියක් නැති ධර්මයක් නැති ක්‍රමවේදයකට මේක ඇවිල්ලා. එහෙනම් අවබෝධයෙන් පින්නතුනි ළමයිට උගන්වන්න ඕනෑ දේ මං මුලදි කිව්වේ. ගම්පහ තමයි ටියුෂන් වැඩිම. ටියුෂන් වැඩිමත් ගම්පහ, ගබ්සා පෙති විකිනෙන්නෙත් වැඩිපුරම ගම්පහ. ඔව්. අනාචාරයේ හැසිරෙන ළමයි වැඩි ගම්පහ. 2 කුරුණෑගල 3 රත්නපුරේ. ඇයි ළමයි මහපාරේනේ. අත්දැකීම් නැති දුටු දෙයට රැවටෙන හීම් වයසේ දරු පැටව් අම්මාගේ රැකවරණය, තාත්තාගේ රැකවරණය, සැබෑ ගුරුන්ගේ ආරක්ෂාව නැතිව මහපාරට දාපුවාම මේ සිතුවිලි දුවන වෙලාවේ ඒ ළමයිගේ හසුරුවා ගන්න බැරි ජීවිත පුතා ඔක්කොම අයාලේ යනවා. ඔක්කොම අනාචාරේ යනවා. මේ ඊයේ පෙරේදා මීගමුවේ අර සම්බාහන මධ්‍යස්ථාන 50 ගාණක් නීතියේ රැකවරණයට අල්ලාගත්ත වෙලාවේ අවුරුදු 13 14 වයසේ ගෑනු දැරිවියෝ ඉඳලා තියෙනවා. ඒ වගේ සමහර හෝටල් වල ඔය කාමර ඇත කියලා ගහලා තියෙන්නේ. ආන් ඒ වාගේ බුදියන්ට ඇඳවල් හදන්න හීන් ළමයි අරන් තියෙනවා. ඇහැට පෙන්වන්නේ එක ලෝකයක්, නොපෙනෙන තව ලෝකයක්. ඉඳ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා මස් වලින් මේ රූප පේන ඇහැට වඩා නුවණැසින්
සත්‍ය දකින්න කියලා. නුවණැසින් සත්‍ය දකින්න. ඒ හින්දා දරුවෝ තමා ගේන්න ඕනේ බණහන තැනට. දරුවෝ තමා ගේන්න ඕනේ පන්සලට. දරුවෝ තියන්න ඕනේ තුනුරුවන් ළඟ. එතකොට තමයි පුතා ලස්සන හෙටක්, පැහැබර අනාගතයක්, උරුම වෙන જાතියක් අපිට ඉතුරු වෙන්නේ. එහෙම නැතුව මේ හඹාගෙන යන පෙරේත ලෝකය ඔබ බාර දීලා මැරෙන්නේ පුහුදුන් කෙලස් බර ජරා ජීර්ණ වෙච්ච කම්මැලි જાතියකට. ඔවුන්ට නිවන් නැහැ. එහෙනම් අවබෝධයට බණහන් බොරුවට ගිහිල්ලා වෙහෙර විහාර චෛත්‍ය වන්දනා කර කර අර පූජාව මේ පූජාව කිය පූජා ගානේ දුව අවුරුද්දෙන් ගෙවිලා මරණයට යනවා. හැබැයි සැබවින් ධර්මයේ දැකලා නෙමෙයි පිළිම වැන්දේ. සැබවින් ධර්මයේ දැකලා නෙමෙයි චෛත්‍ය වැන්දේ. සැබෑ ධර්මයේ දැකලා නෙමෙයි වෙහෙර විහාර වැන්දේ. සැබවින් ධර්මයේ දැකලා නෙමෙයි පුද පූජා පැවැත්තුවේ. ආටෝපිත සාටෝපිත අහංකාර උද්දච්චකම් මත එකනෙක හදාගත්ත රූප රාමුව ඔස්සේ මිත්‍යා දෘෂ්ටික ඇසින් ඔබ ගිය ගමන වැරදි. එහිදයි ගමන නිවැරදි කරන්න වීරිය වඩවන්න මම ඔබ වෙනුවෙන් අද මාතෘකා කළ සත්‍ය විභංග සූත්‍රයේ අන්තර්ගත චතුරාර්ය සත්‍ය දේශනාවෙහි අන්තර්ගතයේ චතුරාර්ය සත්‍ය. ඒ ආර්ය සත්‍ය හතරෙන් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. හතරෙන් එකක අටෙන් එකක් මං කියනවා.